හරි. අද අපි එකතු වෙලා ඉන්නේ 2019 ඇප්ලයිඩ් පේපර් එකේ රාමුසෙකලි ගානට අදාළ කොටස සාකච්ඡා කරන්න. මම කලින් වීඩියෝ එකකින් සාකච්ඡා කරා මේකේ ඒ කොටස, ඒ කියන්නේ සංධිකල දණු ගානට අදාළ කොටස ගාන ගොඩක් හොඳට පැහැදිලි කරලා තිබ්බා කලින් වීඩියෝ එකකින්. ඒක බැලුවේ නැත්නම් එහෙම මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලෝ ඒක බලලා ඊට පස්සේ මේ ගාන තනියෙන් try කරලා ඊට අදාළ වීඩියෝ එක බලන්න. හරි. ඉස්සෙල්ලාම ගාන ගන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ගාන ගන්න. ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. රූපෙහි පෙන්වා ඇති රාමුසැකිල්ල ඒවායේ කෙරවලවල් වලදී සුමට ලෙස සංධි කර AB, BC, BD, DC සහ AC දඬු 5කින් සමන්විත වෙයි කියලා කියනවා. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. දඬු 1, 2, 3, 4, 5ක් ගැන කියනවා. ඒවා සුමට ලෙස සංධි කරලා තියෙනවලු මෙන්න මේ ලක්ෂවලදී A, B, C, D කියන ලක්ෂවලදී ඒවා සුමට ලෙස සංධි කරලා තියෙනවලු. ඊට පස්සේ මේකේ AB කියන දණ්ඩ සමාන වෙනවලු CB කියන දණ්ඩට. ඒ දෙන්නගෙම දිගවල් A කියලා තියලා තියෙනවා. මොකද්ද? AB දණ්ඩ CB නැත්නම් BC දණ්ඩට සමානයිලු. ඒවැයි දිගවල් සිම්පල් A කියලා දීලා තියෙනවා. ඊට අමතරව දීලා තියෙනවා CD දණ්ඩ 2A ලු. ආයි කියනවා BAC කෝණය. BAC කෝණය 5 බෙදීම 6ක් ලු. ඒ කියන්නේ අංශක 30ක් ලු. බව දී ඇත. රාමුසැකිල්ල ඒහිදී අචල ලක්ෂයට සුමට ලෙස සංධි කරලා තියෙනවලු. සුමට ලෙස අසව් කරලා තියෙනවලු. රාමුසැකිල්ල මෙන්න මේ රාමුසැකිල්ල ඒ කියන මෙන්න මේ අචල ලක්ෂයේදී සුමට ලෙස අසව් කරලා තියෙනවලු. ඊට පස්සේ D සංධියේදී W භාරයක් එල්ලලා තියෙනවලු. ඒක සිරස්ස පහළට මාක් කරලා තියෙනවා. ඊට අමතරව කියනවා AC සිරස්වද, ඒ කියන්නේ මෙන්න මේ දණ්ඩ සිරස්වද, CD තිරස්වද. ඒකනේ මෙතන කොහොනේ අංශක 90ක් වෙලා තියෙන්නේ. සිරස් දණ්ඩකුයි තිරස් එක්කෙනෙකුයි. ඒක නොකියුවත් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ. මේක තිරස් වෙන්න ඕනේ, මේක සිරස් වෙන්න ඕනේ. ඒකනේ මෙතන අංශක 90ක් වෙලා තියෙන්නේ. ඔහොම එකක් වෙලා තියෙනවා. ආයි කියනවා මේක සමතුලිතව දීලා තියෙනවලු. ඊට පස්සේ කියනවා C සංධියේදී AB දණ්ඩට සමාන්තරව ගොඩක් වැදගත් පොයින්ට් එකක්. මෙන්න මේ C සංධියේදී AB දණ්ඩට සමාන්තරව මොකක්ද කියන්නේ? සමාන්තරව රූපේ පෙන්වා ඇති පරිදි P බලයක් මගින් මෙන්න මේ පද්ධතිය සමතුලිතව තියෙනවලු. මොකද කියන්නේ? මෙන්න මේ C සංධියේදී AB දණ්ඩට සමාන්තර වේදු P බලයක් මගින් මෙන්න මේ පද්ධතිය සමතුලිතව තියෙනවලු. මම ඔය ගාන කියන එක හරයක් විදියට කියන්නේ. ඊට පස්සේ කියනවා බෝවංගනයේ යෙදීමෙන් B, C, D. ඒ කියන්නේ මෙන්න මේ සංධි තුන, මෙන්න මේ ලක්ෂ්‍ය තුනට B, C, D කියන සංධි සඳහා ප්‍රත්‍යාබල රූප සටහනක් අඳින්නලු. ඔන්න ඕක තමයි අපි රාමුසැකිලි වලදී කරන්නේ. ඕක තමයි ගොඩක් කට්ටියට අමාරු. ඔන්න ඔය ප්‍රත්‍යාබල රූප සටහන අඳින හැටි. ඊට පස්සේ එනයින් පළවෙනි එක කියනවා ආතති තෙරකුම් වශයෙන් ප්‍රකාශ කරමින් දණු පහේම ප්‍රත්‍යාබල හා දෙවෙනි කොටසෙන් කියනවා P-හි අගය සොයන්න කියලා. ඔන්න ඔහොමනේ ප්‍රශ්නෙන් කියන්නේ. හරි. මම ගාන හදන් යන්නම් බලන්න. මම රූපය ඇඳගත්තා. මෙන්න මෙහෙම රූපයක් අපිට ගාන දීලා තියෙනවා. මේ වගුව මම පැත්තකින් ඇඳගත්තේ වීඩියෝ එක කෙටි කරගන්න ඕනේ ඉන්න. නැත්නම් ඔක අඳින්නත් වෙන වෙලාවක් ගන්න දෙනානේ. ඒකයි මම මේක චුට්ටක් පැත්තකින් ඇඳගෙන තියාගෙන ඉන්නේ. හරි. අපි ගාන හදාගෙන යමු. ගාන හදන්න මුලින්ම මෙයව ප්‍රදේශ වලට වෙන් කරගන්න ඕනේ. කොහොමද? බාහිර බල සලකලා. ඉස්සෙල්ලාම ප්‍රදේශ වලට වෙන් කරගන්න ඕනේ. මෙන්න මෙතන ගොඩක් කට්ටියට දෙන ප්‍රශ්නයක් තමයි මෙතන බාහිර බලයක් නැහැ. එතන ඇත්තටම ගත්තොත් බාහිර බලයක් තියෙනවා. මොකද මේ A සංධියේදී මේ පද්ධතිය සුමට වසව් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අසව් ප්‍රතික්‍රියාවක් මෙන්න මේ A ලක්ෂයේදී ඇති වෙන්න ඕනේ. ඔය අසව් ප්‍රතික්‍රියාවේ දිශාව මට හරියටම කියන්න බෑ. දල වශයෙන් ගත්තොත් ඔය අසව් ප්‍රතික්‍රියාව යන්න ඕනේ මේ වගේ දිශාවකට. දල වශයෙන් ගත්තොත් හරියටම කියන්න බෑ. අසව් ප්‍රතික්‍රියාව ඔය වගේ දිශාවකට තියෙනවා කියලා හිතලා ඔහොම ප්‍රදේශ වෙන් කරන්න. මොන දිශාවට පිටුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට කියන්නේ ප්‍රත්‍යාබල රූප සටහන මෙන්න මේ B, C, D කියන සංධි සඳහා අදින්න කියලා විතරනේ. ඔන්න ඒ වල ඇඳුත් නම් ඔන්න ඔය බලය දැනගන්න ඕනේ. ඔන්න ඔහොම ප්‍රදේශ වලට වෙන් කරගත්තා. ඊට පස්සේ දැන් ප්‍රත්‍යාබල රූප සටහන අඳින්න අපි කොතනින්ද පටන් ගන්නෙ? හැමතිස්සෙම පටන් ගන්න ඕනේ නොදන්නා බල අවම තැනකින්. කොතනින්ද? නොදන්නා බල අවම තැනකින් තමයි පටන් ගන්න ඕනේ. දැන් C වල බලන්නකෝ. C වල P කියලා බලයක් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ. ඊට අමතරව දඬු 1, 2, 3ක් තියෙනවා. ওই දඬු තුනේම එක්ක ආතතියක් තියෙනවා, තෙරකුමක් තියෙනවා. එතකොට නොදන්නා බල C වලදී කීයක් ක්‍රියා කරනවද?
P කියන බලයයි 1 2 3යි. ඔක්කොම බල 4ක් අපි දන්නේ නැහැ. C වල ගත්තොත් බල 4ක් දන්නේ නැහැ. B වල බලන්න. B වල ගත්තොත් දඬු 1 2 3ක් තියෙනවා. ওই දඬු තුනේම එක්ක ආතති තියෙන්න පුළුවන්, තෙරපුම් තියෙන්න පුළුවන්, නැත්නම් ওই දෙක කලුමේ තියෙන්නත් පුළුවන්. එතකොට B වල ගත්තොත් නොදන්නා බල ඔක්කොම 3ක් තියෙනවා. D වල බලන්න. D වල ගත්තොත් W කියලා බලයක් පහළට ක්‍රියා කරනවා කියලා අපි දන්නවා. W කියන්නේ දන්න බලයක්. ඊට අමතරව D වල ගත්තොත් දඬු දෙකක් තියෙනවා. ওই දඬු දෙක මත එක්ක ආතති තියෙන්න පුළුවන්, එක්ක තෙරපුම් තියෙන්න පුළුවන්, කලුමේ ඉන්න පුළුවන්. කොහොම වුණත් D වල තියෙන්නේ නොදන්නා බල දෙකයි. මම මේකින්ද ගාන පටන් ගන්නවා මෙන්න මේ D වලින්. මොකද නොදන්නා බල අවම තැනකට තියෙන මෙන්න මේ D සංදිය හින්දා. D වලින් ගාන පටන් ගන්නවා. හරි. දැන් ප්‍රදේශ වෙන් කරමු. මම මෙන්න මේ ප්‍රදේශ අංක 1 විදියට, මෙන්න මේ ප්‍රදේශ අංක 2 විදියට, මෙන්න මේ ප්‍රදේශ අංක 3 විදියට සලකුණු කරන්න. සමහර කට්ටිය ඔක සිම්පල් A, B, C විදියට සලකුණු කරනවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්ක ඉලක්කම් වලින් නැත්නම් ඉංග්‍රීසි හොඩිය අකුරු වලින්. කැමති විදිහකට මම සාමාන්‍යයෙන් ඕක සලකුණු කරන්නේ ඉලක්කම් වලින්. මේ ප්‍රදේශ අංක 1, මේක 2, මේක 3. එතකොට බලන්නකෝ. අංක 1 ප්‍රදේශයට මෙන්න මේ සෙට් එකම අයිති වෙන්න ඕනේ. මෙන්න මේ සමස්ත ප්‍රදේශෙම අයිති වෙන්න ඕනේ. මේ අංක 1ට මේ සමස්ත ප්‍රදේශෙම අයිති වෙන්න ඕනේ. අංක 1 කියලා කියන්නේ මෙන්න මේ සමස්ත ප්‍රදේශයටම. ඊට පස්සේ අංක 2 කියලා කියන්නේ මෙන්න මේ සමස්ත ප්‍රදේශයටම. මේ බලන්න මේ අංක 2 කියලා කියන්නේ ඔන්න ඔය තියෙන සමස්ත ප්‍රදේශයටම. අංක 2 කියලා කියන්නේ ඔන්න ඔය සමස්ත ප්‍රදේශයටම. 3 කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන ප්‍රදේශයට. 3 කියලා කියන්නේ ඔන්න ඔය ත්‍රිකෝණය ඇතුලේ තියෙන ප්‍රදේශයට. හරි. අපි දැන් ප්‍රත්‍යාබල රූප සටහනක් දින්න පටන් ගමු. මේ බලන්න. මම මෙතනින් ගන්න පටන් ගන්නවා. හැමතිස්සෙම පටන් ගන්න ඕනේ දන්නා බලයක දෙපැත්තකින්. බලන්න. අපි W කියන බලය දන්නවනේ. මම ඒකෙන්ද W කියන බලයෙන් පටන් ගන්නවා. අංක 1 ඉඳලා අංක 2ට යනවා. ඊටලිය වෙදිලා තියෙන්නේ පහළටනේ. මට ඒකින්ද කියන්න පුළුවන් මෙහෙම දෙයක්. අංක 1ට වඩා අංක 2 ඉන්නේ පහළින්. අංක 1ට වඩා අංක 2 ඉන්නේ පහළින්. සාමාන්‍යයෙන් අපි අඳින්නේ මෙන්න මේ පැත්තට. ඒ කියන්නේ වාමාවර්තය තමයි සාමාන්‍යයෙන් සංදියක් වටා යන්නේ. ඒක හින්දා මට කියන්න පුළුවන් අංක 1ට වඩා අංක 2 ඉන්නේ පහළින් කියලා. මොකද ඊතලයේ වෙදලා තියෙන්නේ පහළට හින්දා. ඔන්න මම අංක 1යි අංක 2යි යා කරමින් රේඛාවක් අඳිනවා. අංක 1 අංක 2. මේ ඇවිල්ලා W කියන රේඛාව. ඕක සාමාන්‍යයෙන් සමහර කට්ටිය ඊතල වලින් ඕක මාක් කරනවා. ඕක ඊතල වලින් මාක් කරන එක වැරදි. එක්ක පොඩි ඊ කැලක් ගහලා අදාළ අගේ ලියන්න. නැත්නම් ඉරි ගහන්න ඕනෙත් නැහැ, ඊතල දාන්න ඕනෙත් නැහැ. අදාළ අගේ විතරක් ලියන්න. ඊට පස්සේ අංක 2යි අංක 3යි බලන්න. කිසිම කෝණයක් දීලා නැහැනේ. අපි දැන් ගානේ රූපෙට බහිමු. මේ බලන්නකෝ. මෙන්න මේ පාද දෙක සමානයි. ওই පාද දෙක සමානයි නම් මෙන්න මේ A B C කියන ත්‍රිකෝණය මට කිව්වේ ඇකි පාද දෙකක් සමාන හින්දා ඊට සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙයා අංශක 30යි නම් මෙයාත් 30යි. මෙයාත් 5 බෙදීම 6යි. මෙයා 5 බෙදීම 6යි නම් ඒ කියන්නේ අංශක 30යි නම් මෙයා අංශක 60ක් වෙන්න ඕනේ. 5 බෙදීම 3ක් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔය කෝණ දෙකෙම එකතුව අංශක 90ක් වෙන හින්දා. දැන් බලන්නකෝ. මෙයා 90යි, මෙයා 60යි. මෙයාගේ විශාලත්වය අපි දන්නේ නැහැ. මෙයාගේ විශාලත්වය හොයන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180ට සමාන කරලා මෙයාගේ විශාලත්වය බලන්න 5 බෙදීම 6ක් කියලා එනවා. ඊට පස්සේ මම දැන් මෙතනින් සීරසක් ගහ ගන්නවා. සීරසක් ගහගත්තොත් මේ සම්පූර්ණ කෝණය 90ක් වෙන්න බෑ. එතකොට මෙයා 30යි නම් මෙයා 60ක් වෙන්න ඕනේ. හරි. අපි දැන් ප්‍රත්‍යාබල රූප සටහනකට ආයෙ පාරක් යමු. බලන්න. අංක 1 ඉඳලා අංක 2 ඉන්නේ W කියලා බලයකින් පහළට. ඊට පස්සේ 2 ඉඳලා 3 ඉන්නේ කොහොමද බලන්න? අංක 2 ඉන්නවා මෙතන, අංක 3 ඉන්නවා මෙතන. කොහොමද ඉන්නේ? සිරසත් එක්ක අංශක 60ක ඇන්ගල් එකකින්. සිරසත් එක්ක අංශක 60ක ඇන්ගල් එකකින් තමයි අංක 3 ඉන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය රේඛාවේ කොහේ හරි තැනක අංක 3 ඉන්න පුළුවන්. හරියටම මට තාම කියන්න බෑ. අංක 3 කොහෙද ඉන්නේ කියලා තාම හරියටම කියන්න බෑ. ඔන්න ඔය රේඛාවේ කොහේ හරි තැනක අංක 3 ඉන්න පුළුවන්. ඊට පස්සේ බලන්නකෝ 3යි 1යි කොහොමද ඉන්නේ? මේ අංක 3යි අංක 1යි ඉන්නේ තිරස්ව. අංක 3යි අංක 1යි තිරස්ව ඉන්නේ. මම ඒකෙන්ද දැන් අපි අංක 1 පිටීම හරියට දන්න හින්දා අංක 1 හරහා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා.
ඔන්න ඔය රේඛාවේ කොහේ හරි තැනක තමයි අංක 3 ඉන්නේ. හරි දැන් බලන්නකො අංක 3හි පිහිටීමට අදාළ කොන්දේසි දෙකක් මට ආවා. පළවෙනි එක ගත්තොත් අංක දෙකත් එක්ක අංක දෙකේ සිරසත් එක්ක අංශක 60 ගෑන් ගහලා ඉන්නේ. කියන්නේ මෙන්න මේ රේඛාවේ කොහේ හරි තැනක අංක 3 ඉන්න ඕනේ. ඊට අමතරව අංක 1යි අංක 3යි තිරස් කියලාත් මම හොයාගත්තා. ඒ කියන්නේ මෙන්න මේ අන්ත තිරස් රේඛාවේ කොහේ හරි තැනක ඉන්නත් ඕනේ. ඔය දෙකම සපුරාලන්නේ අංක 3 මෙන්න මෙතන හිටියොත් නේද? අංක 3 මෙතන හිටියොත් තමයි ඔය කොන්දේසි දෙකම සපුරන්නේ. අංක දෙකේ සිරසත් එක්ක අංශක 60 ගෑන් ගහලයකින් ඒ වගේම අංක එකත් එක්ක තිරස්. ඔය දෙකම සපුරන්නේ අංක 3 මෙතන හිටියොත්. මම ඒකින්ද දැන් අංක 3 පිහිටීම හරියට දන්නේ හින්දා අනවශ්‍ය කොටස් ටික මකා ගන්නම්. දැන් මේවට ගියා කරගමු. මට ඕන රේඛා. මොන ඔය ටික යා කරගමු. හරි. මෙයා එතකොට අංශක 90ක් වෙන්න ඕනේ. දැන් මම වගුවට එන්නම්. බලන්න. අංක 1 ඉඳලා අංක 2ට යනකොට අපිට දණ්ඩක් එහෙම හම්බුන්නේ නැහැනේ. W කියලා බලයක් හම්බුනේ. 2 ඉඳලා 3ට යනකොට දණ්ඩක් හම්බුණා B D කියලා. මම ඒක දාගන්නවා. B D දණ්ඩ. බලන්නකො. එයාගේ විශාලත්වය කීයක් කියලාද කියලා. 2 ඉඳලා 3ට. 2 ඉන්නේ මෙතන, 3 ඉන්නේ මෙතන. මෙන්න මේ රේඛාවේ විශාලත්වය බලමු. මේ බලන්න. මේ වෙල ඍජු කෝණයේ ත්‍රිකෝණයක්. ඍජු කෝණයේ ත්‍රිකෝණයක කෝණයක් දීලා තියෙනවා මේ අංශක 60යි. ඔය 60 කෝණයට ඇසුරින් ගත්තොත් මේක සම්මුඛ පාදේ, මේක බද්ධ පාදේ. එතකොට මේක ඇවිල්ලා කර්ණය. දැන් මට ඕනේ මෙයාගේ විශාලත්වයනේ. ඒ කියන්නේ කර්ණයේ විශාලත්වය. බද්ධ පාදේ දන්නවා නම් මට කොස් වලින් කියන්න පුළුවන් මෙයාගේ විශාලත්වය කවුරු කියලාද? බලන්න පැත්තකින් දාලා. ඔක එකපාරට ගන්න ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මෙයාගේ විශාලත්වය මට කියන්න පුළුවන්. cos 60 සමානයි බද්ධ පාදේ බෙදීම කර්ණය. කර්ණය කියලා කියන්නේ මෙයා. ඕනේ එක්කනවා. x අකුරු තනි කරගත්තොත් මට එනවා w sec 60යි කියලා. cos 60 කියලා කියන්නේ භාගයයි. sec 60 යා ගණිත පැත්තෙ ඉන්න ඕනේ. ඒ කියන්නේ 2යි. එයාගේ විශාලත්වය මට එනවා 2w කියලා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ විශාලත්වය 2w කියලා එනවා. ඔය ඇවිල්ලා BD වලට ක්‍රියා කරන අදාළ බලය. ඒක බර නෙමෙයි බලය වෙන්න ඕනේ. ඔය ඇවිල්ලා BD පාදයේ මත ක්‍රියා කරන බලය. එහෙම නැත්නම් BD කියන දණ්ඩ මත ක්‍රියා කරන බලය. ඊට පස්සේ ওই බලය ආතතියක්ද තෙරපුමක්ද කියන එක බලමු. බලන්න. අපි ගියේ කොහමද? 1 ඉඳලා 2ට ගියා, 2 ඉඳලා 3ට ආවා. දැන් ආයෙ මෙන්න මේකට වහින්න. 2 ඉඳලා 3ට යන්න නම් මම යන්න ඕනේ මෙන්න මේ පැත්තට. නිකන් කන්දක් නගිනවා වගේ යන්න ඕනේ. කන්දක් නගිනවා වගේ යන්න ඕනේ. මේ සාන්තියෙන් පටන් ගත්තේ කන්ද නගින්න නම් මම යන්න ඕනේ මෙන්න මේ පැත්තට. යන පැත්තට ඊතලයක් දාගමු. ඊතලයේ වදින්නේ සංදියෙන් ඉවතට නම් අනිවාර්යයෙන්ම මෙයා මත ක්‍රියා කරන්නේ ආතතියක්. මොකද්ද? ඊතලයේ ක්‍රියා කරන්නේ සංදියෙන් ඉවතට නම් අනිවාර්යයෙන්ම මෙයා මත ක්‍රියා කරන්නේ ආතතියක්. කතාව හරි. ඊට පස්සේ 3 ඉඳලා 1ට යද්දි මට දණ්ඩක් හම්බුණා CD කියන දණ්ඩ. එයත් බලමු. CD කියන දණ්ඩ. බලන්නකො. 3 ඉඳලා 1ට යනකොට එන්නේ මෙන්න මේ රේඛාව. ඔන්න ඔය රේඛා විශාලත්වය බලන්න. පයිතගරස් ප්‍රමේය දාලා වුණත් හදන්න පුළුවන්. එතකොට මෙයාගේ විශාලත්වය ඔයගලන්ට එයි. මූල 3යි W කියලා. මෙයාගේ විශාලත්වය මූල 3යි W කියලා එනවා. මම ඒක ගෙනල්ලා මෙතෙන්ට දාන්නම්. ඒ කියන්නේ CD මත ක්‍රියා කරන බලය ඇවිල්ලා මූල 3යි W. ඊට පස්සේ බලන්න ආතතියක්ද තෙරපුමක්ද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මෙන්න මේ රූපෙට එන්න. 1 ඉඳලා 2ට ගියා, 2 ඉඳලා 3ට ආවා. දැන් 3 ඉඳලා 1ට යන්නේ. 3 ඉන්නේ මෙතන, අංක 1 ඉන්නේ මෙතන. 3 ඉඳලා 1ට යන්න මම මෙන්න මේ පැත්තට යන්න ඕනේ. මෙන්න මෙහාට. බලන්න. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තමයි යන්න ඕනේ. මෙන්න මේ පැත්තට යන්න ඕනේ. මේ සංදිය ඉන්නේ දැන් අපි යන්නේ. ඒකයි මම සංදියට ආසන්නව ඊතලයේ දැම්මේ. නැත්තම් මට මෙහින් දාන්න පුළුවන්. සංදියට ආසන්නව ඊතලයේ දැම්මේ ඒකයි. බලන්නකෝ. ඊතලයේ හිස ඇවිල්ලා තියෙන්නේ, ඊතලයේ තුඩ ඇවිල්ලා තියෙන්නේ සංදිය දෙසට. සංදිය දෙසට නම් අනිවාර්යයෙන්ම මෙයා මත ක්‍රියා කරන්නේ තෙරපුම් බලයක්. ඔන්න කතාව හරි. ඔන්න අපි D සංදිය වටා ප්‍රත්‍යාබල රූප සටහන ඇඳා. ඊට පස්සේ මම B වලට එන්නම්. දැන් මේ ඇවිල්ලා අංක 2 ප්‍රදේශ, මේ ඇවිල්ලා 3. මේ ප්‍රදේශෙ මම අංක 4 කියලා දාගන්නම්. මෙන්න මේ A B C කියන ත්‍රිකෝණයේ ඇතුළත ප්‍රදේශය අංක 4 කියලා දාගන්න. දැන් අපි ප්‍රත්‍යාබල රූප සටහන අඳිමු.
මම මෙතනදී මෙහෙම සීරසක් ගහ ගන්නවා. කඩිරි වලින් සීරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඒකට හේතුව තමයි අංක 2යි අංක 4හි පිහිටුම මෙන්න මේ සීරසටත් සාපේක්ෂව ඉදිරිපත් කරන්න ඕනේ හින්දා. හරි. බලන්නකෝ. මේ ගත්ත වෙලා සීරස් රේඛාවක්, මේ ගත්ත වෙලා සීරස් රේඛාවක්. ඔය රේඛා දෙක සමාන්තර වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයගලන්ට සමාන්තර රේඛා දෙකක් පේනවා. එයා තීරක රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා AB කියලා. ඒකාන්තර කෝණ වලින් කිව්වේ කි මෙයා අංශක 30යි නම් මෙයා 30යි. මෙයා අංශක 30ක් වෙන්න ඕනේ. දැන් බලන්නකෝ. අංක 2යි අංක 4යි කොහොමද ඉන්නේ? සීරසත් එක්ක අංශක 30ක ඇන්ගල් එකකින්. අංක 2 ඉන්නවා මෙතන. අංක 4 පිටින් මම එඳගන්න මෙන්න සීරස මෙයත් එක්ක අංශක 30ක රේඛාවක් ඇඳ ගන්නවා. කියන්නේ මෙන්න මෙය 60 කෝණේ හරි මැද්දෙන් යන රේඛාව ගැන තමයි ඔය කියන්නේ. ඔන්න ඔය රේඛාවේ කොහේ හරි තැනක ඉන්න පුළුවන් අංක 4. ඔය රේඛාවේ කොහේ හරි තැනක අංක 4 ඉන්න පුළුවන්. මෙතන හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ අංක 4යි අංක 3යි කොහොමද ඉන්නේ කියලා බලන්න. මම ඒකට මෙන්න මේව තිරසක් ඇඳ ගන්නවා. දැන් බලන්නකෝ. මේ CD කියලා කියන්නේ තිරසක්. ඒ වගේම මම ඇඳගත්ත රේඛාවත් තිරසක්. ඔය දෙන්න සමාන්තර වෙන්න ඕනේ. රේඛා දෙක සමාන්තර හින්දා ඊතල දෙක පටලව ගන්න එපා. රේඛා දෙක සමාන්තර හින්දා ඒකාන්තර කෝණ වලින් මට කිව්ව හැකි මෙයා 60යි නම් මෙයා 60යි කියලා. එහෙම කෝණයක් මාක් කරගන්න හේතුව තමයි අංක 4යි අංක 3හි පිහිටීම කොහොමද ඉන්නේ කියලා බලන්න. බලන්න. අංක 4 දැන් මෙන්න මේ රේඛාවේ කොහරි තැනක ඉන්න ඕනේ. 4යි 3යි කොහොමද ඉන්නේ කියලා බලන්න. තිරසත් එක්ක අංශක 30ක ඇන්ගල් එකකින්. අංක 4යි අංක 3යි ඉන්න ඕනේ. තිරසත් එක්ක අංශක 30ක ඇන්ගල් එකකින්. බලන්නකෝ. ඒක 4 මේ වගේ තැනක පිහිටන්නම් මම. අංක 4 ඉඳලා තිරසත් එක්ක අංශක 60ක ඇන්ගල් එකක් හදන රේඛාව තමයි මේක. මේ වගේ තැනකින් හිටියා කියලා හිතන්නකෝ. අංක 3 හම්බෙනවද? කවදාවත් අංක 3 හම්බෙන්නේ නැහැ. ඒකින්ද අංක 4 මේ වගේ තැනක ඉන්න බෑ. මේ වගේ තැනක බලන්න. ඔන්න තිරසක් ගැහුවා. ඔන්න අංශක 60 ඇන්ගල් එකේ රේඛාවක් ගැහුවා. ওই රේඛාව මෙහින් ගැහුවා. කවදාවත් අංක 3 හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අංක 4 මෙන්න මේ රේඛා කොටසේ ඉන්න විදිහක් නැහැ. අංක 4 ඉන්නවා නම් ඉන්න තියෙන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ තැනක. මේ බලන්නකෝ. ඔන්න තිරසක් ගැහුවා. ඔන්න අංශක 60 රේඛාවක් ගැහුවා. මෙයා තමයි අංක 3 හරහා හරියටම යන්නේ. ඒකින්ද මට කිව්ව හැකි අංක 4 ඉන්නේ මෙන්න මේ වගේ තැනක කියලා. මේ කෝණය ඇවිල්ලා අංශක 60ක් වෙන්න ඕනේ. මෙන්න මේ රේඛා කොටස මම දැන් දික් කරගන්නවා. ඊට අමතරව මෙන්න මේ රේඛා කොටසත් දික් කරගන්නවා. හරි. ගාන හදාගෙන යන්න දැන්. අංක 2 ඉඳලා අංක 4ට යනකොට මට දණ්ඩක් හම්බුණා AB කියලා. අංක 2 ඉඳලා අංක 4ට. අංක 2 ඉන්නවා මෙතන, අංක 4 ඉන්නවා මෙතන. මෙන්න මෙයා අංශක 30යිනේ. මෙයා 30යි නම් මෙයා 30ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා 60යි, මෙයා 60ක් වෙන්න ඕනේ ඒකාන්තර කෝණ වලින්. මෙයා 30යි නම් මෙයා කීයක් වෙන්න ඕනද? මෙයා 60ක් වෙන්න ඕනේ. මෙයා 60යි නම් ප්‍රතිමුඛ කෝණ වලින් මෙයාත් 60යි. ඒ කියන්නේ මෙතන කෝණේ 60ම තමයි. මොකද ත්‍රිකෝණයක මේ පොඩි ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වෙන්න ඕනේ හින්දා. දැන් බලන්නකෝ. මෙයා 30යි, මෙයා 60යි. එතකොට මේ දෙන්න එකතු අංශක 90යි. මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ බලන්න මේ. ලොකු ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180ක් වෙන්න මෙයා අංශක 30ක් වෙන්න ඕනේ. මේ කතාව හරි. එතකොට ඔයගොල්ලන්ට පේන්න ඕනේ මෙතන තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ වගේ ෂේප් එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. හැබැයි මෙතන තියෙන්නේ ඍජු කෝණයක්. ඔය ඍජු කෝණයට ඇසුරින් ගත්තොත් ඔය ඍජු කෝණී ත්‍රිකෝණය ඇසුරින් ගත්තොත් අභ්‍යන්තර කෝණ තුනේ විශාලත්වය දාන්න එකක් 90යි, මෙයා 30යි, මෙයා 60යි. මේ 30 කෝණය ඇසුරින් ගමු. මේ 30 කෝණය ඇසුරින් ගත්තොත් මේක බද්ධ පාදේ, මේක සම්මුඛ පාදේ, මේක කර්ණේ. දැන් මට ඕනේ දෙකේ ඉඳලා හතරට අදාළ රේඛාවේ විශාලත්වය. ඒ කියන්නේ මෙන්න මෙයාගේ විශාලත්වය. එයාගේ විශාලත්වය මට කෙලින්ම කියන්න පුළුවන්. අපි දන්නේ බද්ධ පාදේනේ. මට ඕනේ කර්ණේනේ. මෙයාගේ විශාලත්වය මට කෙලින්ම කියන්න පුළුවන් 2w sec 30යි කියලා.
බලන්නකෝ 2යි w වතාවක් cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි sec 30 කියලා කියන්නේ 2 යට මූල 3යි. එතන කීයක් දෙන්නේ කියලා බලන්න. දෙවරක් 2 4යි. 4යි w යට මූල 3ක් කියලා එනවා. ඔය ඇවිල්ලා AB වල විශාලත්වය 4යි w යට මූල 3යි. දැන් බලන්න තියෙන්නේ ආතතියක්ද තෙරපුමක්ද කියලා. මම ගියේ 2 ඉඳලා 4 දක්වා. 2 ඉන්නවා මෙතන 4 ඉන්නවා මෙතන 2 ඉඳලා 4ට යන මම කන්දක් නැගින්න ඕනේ. එන්න මේ පැත්තට යන්න ඕනේ. මේ සංදියෙන් ගත්තොත් මේ පැත්තට යන්න ඕනේ. ඊතලයේ වදින්න ඕනේ සංදියෙන් ඉවතට. සංදියෙන් ඉවතට නම් ආතතිය. ඊට පස්සේ බලන්න 4 ඉඳලා මම 3ට ගියේ. 4 ඉන්නවා මෙතන 3 ඉන්නවා මෙතන 4 ඉඳලා 3ට යන්න මම මේ පැත්තට යන්න ඕනේ. කියන්නේ කන්ද බහින්න ඕනේ. යන්නේ මේ සංදියෙන් ගත්තොත් පහළට එන්න ඕනේ. ඊතලයේ වදින්න ඕනේ පහළට. ඒ කියන්නේ සංදියෙන් ඉවතට නම් අනිවාර්යයෙන්ම BC මත ක්‍රියා කරන්නේ ආතතිය. ඊට පස්සේ බලමු BC මත ක්‍රියා කරන බලයේ විශාලත්වය. මෙන්න මෙයාගේ විශාලත්වය. මේ බලන්න. මේ 30 කෝණය ඇසුරින් ගත්තොත් මෙයා සම්මුඛ පාදේ මෙයා බද්ධ පාදේ. මට මේ සම්මුඛ පාදේ විශාලත්වය කෙලින්ම කියන්න පුළුවන් 2w tan 30යි කියලා. 2w tan 30යි කියලා කෙලින්ම කියන්න පුළුවන්. බලන්න කීයක් දෙන්නේ කියලා. 2w වතාවක් tan 30 කියන්නේ එකයට මූල 3යි. ඒ කියන්නේ මට එයාගේ විශාලත්වය කියන්න පුළුවන් 2w යට මූල 3යි කියලා. ඔය ඇවිල්ලා BC වල ක්‍රියා කරන බලයේ විශාලත්වය. හරි. ඔන්න මේ සංදියත් හරි මේ සංදියත් හරි අපිට ඒ වලින් අහන්නේ නැහැ. මොකද ඒ වලින් ඒගොල්ලෝ අහන්නේ නැති හේතුව තමයි අසෝපති ක්‍රියාව අපි දන්නේ නැහැනේ. ඒකයි ඒ වලින් අහන්නේ නැත්තේ. මෙයත් හරි ඊළඟට තියෙන්නේ මෙයා. ඔන්න. දැන් අපි C සංදියට බහිමු. 1යි 3යි හරි. 1යි 3යි කතාව හරි. 3යි 4යි කතාවත් හරි. ඊට පස්සේ බලන්න මම මෙන්න මේ ප්‍රදේශ අංක 5 කියලා ගන්නවා. 4යි 5යි කොහොමද ඉන්නේ? 4යි 5යි සීරස්සේ ඉන්න ඕනේ. ඔන්න මම 4 හරහා සීරස් රේඛාවක් අඳිනවා. ඔන්න ඔය රේඛාවේ කොහෙද තැනක තමයි අංක 5 ඉන්නේ. ඔබ චුට්ටක් පොඩියට ඇඳුනේ මට. ඔන්න ඔය රේඛාවේ කොහෙද තැනක තමයි අංක 5 ඉන්නේ. හරි. ඊට පස්සේ බලන්න ගානේ මෙහෙම දත්තයක් කියනවා. මෙන්න මේ P කියන බලයයි මෙන්න මේ AB කියන දණ්ඩයි මොනවා වෙනවා කියලා කියනවාද? ඔය දෙන්න සමාන්තරයිලු. බලන්න සමාන්තර රේඛා දෙකක් ඇදලා තියෙන්නේ. රේඛා දෙක සමාන්තරයි නම් ඒකාන්තර කෝණ වලින් මට කියුව හැකි මෙතන කෝණීය විශාලත්වය මෙතන කෝණීය විශාලත්වයට සමානයි කියලා. ඒ කියන්නේ මෙයා අංශක 30ක් වෙන්න ඕනේ. නැත්තම් පයි බෙදීම 6ක් වෙන්න ඕනේ. දැන් බලන්නකෝ. 5යි 1යි කොහොමද ඉන්නේ? සිරසත් එක්ක අංශක 30ක ඇන්ගල් එකකින්. මම නිකන් 5 මේ වගේ තැනකින් මාක් කරගන්න. ඔන්න 5. බලමු 5 මෙතන හිටියොත් මොකක්ද වෙන්නේ කියලා. එතකොට මේ වෙලේ සිරසනේ. සිරසත් එක්ක අංශක 30ක ඇන්ගල් එක කියන්නේ මෙන්න මේ රේඛාව. ඔන්න ඔය රේඛාවේ දික් කරාට පස්සේ කොහෙද තැනකින් අංක 1 හම්බෙනවද? අංක 1 හම්බෙන්නේ නැහැ. ඒකින් අංක 5 මේ වගේ තැනක ඉන්න බෑ. අංක 5ට ඉන්න පුළුවන් වඩා සුදුසුම තැන තමයි මෙන්න මෙතන. ඔන්න බලන්නකෝ. මේ ඇවිල්ලා සිරස. එතනින් 5 ඉලක්කම දාගන්න. මේ ඇවිල්ලා සිරස. ඔන්න මම රේඛාවක් ඇඳලා. මෙන්න මේ කෝණීය විශාලත්වය තමයි ඔය අංශක කීයක් කියලාද කියන්නේ? අංශක 30යි. ඔන්න කතාව හරි. මේ වෙලාව අංක 5. ඔන්න ඔය රේඛාව දැන් දික් කරගමු. මේ රේඛා කොටස දික් කරගමු. 4 සහ 5. බලන්නකෝ මේ සිරස අනිවාර්යෙන් ඔය දෙන්න සමාන්තර වෙන්න ඕනේ. ඊට අමතරව මේ කෝණේ 30යි මේ කෝණේ 30යි. ඒ වගේම බලන්න මෙතන කෝණේ 30යි. ඒකත් හරියි. ඒකම මට බැලු බැලමට කියන්න පුළුවන් මෙන්න මේ 5 4 1 2 ඔය ඇඳලා තියෙන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. බලන්නකෝ පාද යුගලා මේ බලන්න සමාන්තර වෙලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියලා පෙන්වනවා නම් වැඩි හරි. බලන්න ටික කොහොමද කරන්නේ කියලා. කෝණයක් ඇසුරින් බලමු.
කොහොමත් අපි දන්නවනේ මේ බලන්න මේ අංශක 90ක් වෙන්න ඕනේ. ඔන්න ඔය රේඛාව පහළට දික් කරන් ආවට පස්සේ මෙතන වදින කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ. මෙයා 90යි මෙයා 30යි. එහෙනම් මට කියුව හැකි මෙයා අංශක 60යි කියලා. ඊට පස්සේ එයා 60යි කියලා දන්නවා. එතකොට මේ සම්පූර්ණ කෝණේ අංශක කීයක් වෙන්න ඕනේද? අංශක 150ක් වෙන්න ඕනේ. ඔය සම්පූර්ණ කෝණේ අංශක 150ක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් බලන්නකෝ මේ 100 අකුරක් හැදිලා තියෙනව නේද? මේ බලන්න මෙයාගේ විශාලත්වය අංශක 150යි මෙයා 30යි. ඔය කෝණ දෙකම එකතු කරාට පස්සේ අංශක 180යි. ඒ කියන්නේ මිත්‍ර කෝණ පරිපූර්ණක වෙලා තියෙනවා. මිත්‍ර කෝණ පරිපූර්ණක වෙන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ රේඛා දෙකත් සමාන්තර වෙන්න ඕනේ. ඔන්න දැන් එයා සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන හින්දා මට කිව්ව හැකි මෙන්න මේ රේඛාවේ විශාලත්වය මෙන්න මේ රේඛාවේ විශාලත්වයට සමානයි කියලා. ඒ කියන්නේ 1.5 අතර ඇඳ රේඛාවේ විශාලත්වය මෙන්න මේ 2.4 අතර ඇඳ රේඛාවේ විශාලත්වයට සමානයි කියලා. ඊට පස්සේ ආයි මෙන්න මේ රේඛාවේ විශාලත්වය මෙන්න මේ රේඛාවේ විශාලත්වයට සමානයි කියලා කියන්න පුළුවන්. මෙයා W වුණා මෙයා W. හරි අපි දැන් මෙන්න මේ රූපෙට බහිමු. 4 ඉඳලා 5ට යනකොට මට හම්බුනේ AC කියන දණ්ඩ. 4 ඉඳලා 5ට. 4 ඉන්නවා මෙතන 5 ඉන්නවා මෙතන. කියන්නේ මෙන්න මේ රේඛා කොටසේ විශාලත්වය. මං කියවනේ මෙයාගේ විශාලත්වය මෙයාලා සමානයි කියලා. ඒකින්ද මෙයා W වෙන්න ඕනේ. ඊට පස්සේ බලන්න ආතතියක්ද තෙරපුමක්ද තියෙන්නේ කියලා. 4 ඉඳලා 5ට මම ගියේ. 4 ඉන්නවා මෙතන අංක 5 ඉන්නවා මෙතන. 4 ඉඳලා 5ට යන මම උඩට යන්න ඕනේ. කියන්නේ මෙන්න මේ පැත්තකට යන්න ඕනේ. ඊතලේ වදින්න ඕනේ සංදියෙන් ඉවතට. සංදියෙන් ඉවතට නම් අනිවාර්යයෙන්ම ආතතිය. ඔන්න අපේ ප්‍රත්‍යාවල රූප සටහන ඇඳලා ඉවරයි. ප්‍රත්‍යාවල රූප සටහනත් ඉවරයි. අගය වකුවත් ඉවරයි. දණු කීයක් තියෙන්නේ? 1 2 3 4 5යි. දඬු පහට අදාළ බලයන් සහ ඒවා මත ක්‍රියා කරන්නේ ආතතිද තෙරපුම්ද කියන එක වෙන වෙනම පැහැදිලිව සඳහන් කරලා ඉවරයි. හැබැයි ගාන ඉවර වෙන්නේ නැහැ. ගානේ අපිට කියනවා දෙවෙනි කොටසේ P වල විශාලත්වය හොයන්න කියලා. බලන්න P කියන බලය මෙයාගේ නිරූපණය වෙන මොන රේඛාවෙන්ද? 5 ඉඳලා 1ට යන රේඛාවෙන්. 5 ඉන්නවා මෙතන අංක 1 ඉන්නවා මෙතන. කියන්නේ මෙන්න මේ රේඛාවෙන් තමයි P වල විශාලත්වය නිරූපණය වෙන්නේ. මට ඔය P වල විශාලත්වය කෙලින්ම කියන්න පුළුවන්. මම දැන් කිව්වනේ. මෙන්න මේ රේඛා කොටසේ විශාලත්වය මෙන්න මේ රේඛා කොටසේ විශාලත්වයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ 2 ඉඳලා 4ට. 2 ඉඳලා 4ට යනකොට මම ඇඳ රේඛාව නිරූපණය වුණේ AB කියන දණ්ඩයෙන්. AB දණ්ඩේ බලය ගත්තොත් 4W බෙදීම 3යි. ඒ කියන්නේ මෙන්න මේ රේඛා කොටසේ විශාලත්වය 4W බෙදීම මොළ 3ක් වෙන්න ඕනේ. ඔන්න ඇවිල්ලා P බලයේ විශාලත්වය. හරි. ඔන්න ඔහොමයි අපිට 2019 රාම් සැකිලි ගානට අදාළ කොටස දීලා තියෙන්නේ. ගොඩක් ලේසි ගානක් 2019 නම් දීලා තියෙන්නේ. මේ පොඩි වෙනසකට කියලා තියෙන්නේ මෙන්න මේ බලයක විශාලත්වයක් හොයන්න කියලා දෙනවා. සාමාන්‍යයෙන් ගානක් දුන්නොත් එහෙම දෙන්නේ එක්ක ගුරුණයක් අරගෙන නොදන්නා බලය හොයාගෙන එහෙම හොයන්න කියලා. හැබැයි අපිට කියන්නේ මේක ඇඳලා මේක ඇසුරින් P වල විශාලත්වය හොයන්න කියලා. ඔන්න ඔහමයි 2019 රාම් සැකිලි ගාන අපිට සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන් උනේ. හරි. ඔයගොල්ලෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඔහොමම හදාගන්න. ඔහොමම අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.